දාලා තියෙන. ඉවරයි දාලා. ඊ කඩනවද? නෑ අස්සට දානවා. පස් ගෑවුනානේ කටේ. දැන් ඉතින් වහලා යන්න ඔය. මේ මූණ දිහා බලනවා නම් මේ කලබලොත් මූණ දිහා බලනවා. කොහොම මෙච්චර දිහා බලලා ඇවිල්ලා. ඒකනේ නේද? මෙතන මම හිතන්නේ. මෙතනම දැන්නේ. ඔය. අර කෙලවරේවත් දාන්න තිබිලා. ඒක බෑගෙන් නැති තැන් වල. ඔව් අර කෙලවරේවත් දෙන්න නෑ යන්න. ඊයර ගල් තිබ්බද මේ ගල්? මොකද තවද පාස් කරනවා නේද ඒ ටික. අස්සට ඔබනවද කොය වටින් ගහ ගහ. මේ කරුට දාන්න කොට දෙන්නත් ඇති. ඔව් දාලා මේ පැත්තේ ඉඳලා අර ඔළුවේ හිටම් මඩ ගෑවිලා තියෙන අස්සට ඔබල. ඔක වහන්න නේද? මේ ගහේ නැගලා යන්නේ. ඇයි මල් මෙහෙම දාමු. දැන් ගහේ නැගගෙන ඉන්නකො. ඒක ගන්න බෑ නේද? ඊ විශ් කරන්නද? අස්සට ඔබනවා කටින් ගහ ගහ. අම නැගලා මේ කන්න බෑ. ඒක පුපුරන්නේ නේද? මේ කටුව හයි ඇති. කටුව හයි ඒක. කටුව සොෆ්ට් වෙනවා ඇත්තේ පිපුරන්නේ පිට්ටුව. පිට්ටුව වෙන්නේ. දැන් කොකද හිටියන්නේ? රෝසි දැන් පැටව ඉලිට ඉන්නේ කියලා බලන්නේ කොහොමද? ඈ ජීවන චක්‍රය කොච්චර කාලද දන්නේ? ඒක ඉතින් නෙට් එකෙන් බලන්න. බලලා බලන්න පුළුවන්. නේද නෑ. පතුරුම ගා මැරෙන්න යනවාද? ටක් මැලවිලා නේද? නැලවිලා ටිකක්. අස්සට ඔබනවා උගුල වගේ කාසේ හාරලාද කොහෙද? වෙන්නද කලින් හාරලා ඒක ගිලෝ වගේ. මට හිතුනේ වාහනයක් ගියත් ප්‍රශ්නයක් වෙයි කියලා ඉවර වෙලා උඩින්. ඇයිද වාහනේ බරයින් නේද රෝද? ඔක ඇත්තට හැවුනම පෑනවනේ ගල් වෙන නේද? උන්ට මුකුත් දාන වහනවා. අර පූසක. අර දැන් හාරලා නේද ඉස්සෙල්ලා හාරපු පාර නේද? ඌඩෝක හාරන්න සෑහෙන වෙලාවක් යන්න ඇති නේද? ගල් ටික අහකට දාලා එන්නේ ගොඩක් වෙලා ඉඳන් ඉන්නේ. ඔතන ඉන්නේ නැති ගොඩක් වෙලා ඉඳන් දැක්කේ නැති වුණාට. කොලයක් වගේ පේන්නේ නැත්නම්. දැන් වහනවා. වතත් රිදෙනවා දෙන්න. අම්මේ තේරෙන්නේ නෑ. අනේ එන්නෙත් නෑනේ බොහොම අමාරුයිනේ වහන්න. අපි ගිහින් වහලා දෙමු. මල්ලේ. රෝසි උදව් කරනවද එයාට? හා. ආරණ උදව් කරලා. අපි වහන්න ගියොත් දුවයිනේ. හ්ම්.